This is my gift, my curse. Who am I? I'm Spider-Man. ස්පයිඩර්මෑන් කියලා කියන්නේ මාවල් හිස්ට්‍රි එකේ ඉන්න නිකම්ම නිකන් චරිතයක් නෙමෙයි. අපි හැමෝගෙම පුංචි කාලේ ඉඳන්ම හිත දිනාගත්තු හරිම ප්‍රධාන චරිතයක් තමයි ස්පයිඩර්මෑන් කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය විදියට අපේ පුංචි කාලේ ඉඳන්ම අපි දැකපු ප්‍රධානතම ස්පයිඩර්මෑන් තමයි ටෝබිගේ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ. ඉතින් මේ ටෝබිගේ ස්පයිඩි ගැන මේ මොහොත වෙද්දි අලුත් රූමර්ස් ඒ වගේම ෆෑන් තියරිස් ගණනාවක්ම පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. ගොඩක් අය අහන දේ තමයි Avengers Doomsday movie එකට ටෝබි ආයමත් ස්පයිඩර්මෑන් විදියට එනවද කියන එක. ඒ වගේම තවත් අය අහන දෙයක් තමයි ටෝබි එක්ස්මෙල් අතින් ඝාතනය වෙනවද? එහෙම නැත්නම් ටෝබි යම්කිසි විදියකින් මේ මූවි එකේදී ඝාතනය වෙනවද? එහෙම නැත්නම් ටෝබිගේ මුළු යුනිවර්ස් එකම සම්පූර්ණයෙන්ම විනාශ වෙනවද කියන එක. ඉතින් අද රිවිව් එකෙන් ඇත්තටම මේ ෆෑන් තියරිස් මොනවද? මාවල මේ වෙද්දි කන්ෆර්ම් කරලා තියෙන තොරතුරු මොනවද? ඒත් එක්කම ඇත්තටම ටෝබිගේ ස්පයිඩි Avengers Doomsday movie එකට සම්බන්ධ වෙන්න පුළුවන්ද බැරිද කියන එක දැනට දින තොරතුරුත් එක්ක ඔයාලට ඉදිරිපත් කරන්න තමයි අද රිවිව් එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේ අලුත්ම විස්තර මොනවද කියලා දැනගන්න. ඉතින් රිවිව් එක ඉස්සරහට යන කලින් ඔයාලට මතක් කරනවා අද අපි මේ කතා කරන්න යන්නේ පැහැදිලි කරගන්න යන්නේ ෆෑන්ස්ලා විසින් නිර්මාණය කරපු විවිධ ෆෑන් තියරිස් සහ විවිධ ලීක් දුණු ඉමේජස් වීඩියෝ ක්ලිප්ස් සහ ෆෑන්ස්ලා විසින් නිර්මාණය කරපු විවිධ දේවල් කිහිපයක් ගැන. ඉතින් මෙතනදී රූමර්ස්, ෆෑන් තියරිස් ඒ වගේම විවිධ විදිහට ප්‍රෙඩික්ට් කරන දේවල් ඇතුළත් වෙනවා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ ඔෆිෂියල් ඩීටේල්ස් නෙමෙයි නිසා මේ දේවල් 100%ක්ම සිද්ධ වෙයි කියලා අපිට අනුමාන කරන්න බෑ. ඉතින් මේ රිවිව් එකේ දේවල් බලලා ඔයාලට අපැහැදිලි අදහසක් ඇති නොවෙන්න තමයි මම මේ දේ කලින්ම ඔයාලට සඳහන් කළේ. රයිට්, අපි මුලින්ම ටෝබි ඇත්තටම ඩූම්ස්ඩේ එකේ ඉන්නවද නැද්ද කියලා ක්ලියර් කරගෙන යමු. ටෝබිගේ ස්පයිඩි ඇත්තටම Avengers Doomsday එකේ ඉන්නවා කියන එක මේ මොහොතේ මාවල් විසින් ඔෆිෂියල් කාස්ට් අනවුන්ස්මන්ට් එකකින් සම්පූර්ණයෙන්ම කන්ෆර්ම් කරලා නැහැ. ඒක නිසා ටෝබි කන්ෆර්ම් කියන එක හෙඩ්ලයින් එකක් ෆැක්ට් එකක් විදියට අපිට යූස් කරන්න බෑ. හැබැයි ටෝබි මේ විදියට රිටර්න් වෙනවා කියන එක, ඒ කියන්නේ මේ රූම් එක අලුතෙන්ම නිකුත් වුණු රූම් එකක් නෙමෙයි. මාස ගාණක් තිස්සේ විවිධ චරිත විවිධ සෝසස් විසින් මේ ටෝබි ස්පයිඩර්මෑන් විදියට ඩූම්ස්ඩේ මූවි එකට රිටර්න් වෙනවා කියන එක දන්වලා තිබ්බා. ඉතින් මේ විදියට විවිධ සෝසස් වලින් මේ අදහස ඉදිරිපත් කරලා තියෙන නිසා සමහර විටක ටෝබි මේ මූවි එකේ ඉන්න 50%ත් 70ත් අතර පොසිබිලිටි එකක් තියෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඒක නිසා 100%ක්ම ටෝබි අනිවාර්යෙන්ම ඉඳීවි. එයාගේ ස්පයිඩිව අපිට අනිවාර්යෙන්ම පෙන්නයි කියලා අපිට 100%ක්ම කන්ෆර්ම් කරන්න බෑ. අපි දැන් සාකච්ඡා කරමු ඩූම්ස්ඩේ මූවි එක සම්බන්ධව මෑතකදී ලීක් වුණු ටෝබිට සම්බන්ධ තොරතුරු මොනවද කියන එක. ඉතින් මේ රිවිව් එක මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ 2026 අගෝස්තු මාසේ. ඉතින් මේ වෙද්දි ඩූම්ස්ඩේ මූවි එකේ ඕපනින්ම සීන් එකේදී ටෝබිගේ ස්පයිඩර්මෑන් සහ අපි දකින හියු ජැක්මන්ගේ වොල්වරින් අතර සුපිරිම සුපිරි ද්වන්ද සටනක් ඇති වෙන්න පුළුවන් කියන එක රූම් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විවිධ AI වලින් හදපු ඉමේජස්, ඒ වගේම විවිධ ලීක් වුණු ඉමේජස් වලින් මෙයාලගේ මේ හමුවීම ගැන ඉදිරිපත් කරලා තිබ්බා. ඉතින් මෙයාලගේ සටන සහ මේ සිදුවීම මම කිව්වත් වගේ රූම් එකක් නිසා අපිට අනිවාර්යෙන්ම මාවල විසින් ලීක් කරා එහෙම නැත්නම් මේක ට්‍රස්ට්ෆුල් සෝස් එකකින් ලැබුණා කියලා අපිට හිතන්න බෑ. ඉතින් මේ දෙත් එක්ක ටෝබි මේ හියු ජැක්මන්ගේ වොල්වරින්ව හමුවීම ගැන අපිට 100%ක්ම හරි කියලා කියන්න බෑ. ඉතින් මේ ගැන ගොඩක් අය සාකච්ඡා කරන්න පටන් අරගෙන තියෙන්නේ අපි හැමෝම දන්නවා. අපි මේ කතා කරන ටෝබිගේ ස්පයිඩර්මෑන් කියලා කියන්නේ අපි හැමෝම ගොඩක් ආදරය කරපු චරිතයක්. ඒ වගේම මුල්ම කාලේ ආපු ස්පයිඩර්මෑන් කෙනෙක්. ඒ විතරක්ම නෙමෙයි. අපි ෆොක්ස් ලගේ X-Men යුනිවර්ස් එකේ දැකපු වොල්වරින්, ඒ කියන්නේ හියු ජැක්මන්ගේ වොල්වරින් කියලා කියන්නේ ඒ වගේම දශක දෙකකට වැඩි කාලයක් ෆෑන්ස්ලාට ගොඩක් ලං වුණු චරිත දෙකක් වෙලා තියෙනවා. ඉතින් මේ නිසාම ගොඩක් ෆෑන්ස්ලා අනුමාන කරනවා එහෙම නැත්නම් ගොඩක් අය බලාපොරොත්තු වෙන දේ තමයි මේ විදියට අපේ හිත දිනාගත්තු මේ චරිත දෙකේ හමුවීමක් අනිවාර්යෙන්ම ඩූම්ස්ඩේ මූවි එකේදී හෝ සීක්‍රට් වර්ස් මූවි එකේදී සිද්ධ වෙයි කියන එක. ඉතින් මේක ෆෑන්ස්ලාගේ එක අදහසක් මිසක් මාවල්ලා ඔෆිෂියලි කන්ෆර්ම් කරපු දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන්ම ඔයාලා මතක තියාගන්න. ඊළඟට ගොඩක් අය කතා වෙන දේ තමයි ඩෙඩ්පූල් සහ මැග්නිටෝ වගේ අයත් එක්ක වොල්වරින් කියන කට්ටියම ටෝබිගේ යුනිවර්ස් එකට ඇවිල්ලා එයාලත් එක්ක ෆයිට් එකක් යනවා කියන එක. ඉතින් මේ වෙද්දි මේ වෙනුවෙන් නිර්මාණය කරපු ලීක් වුණා කියන වීඩියෝ එකක් ෂෙයා වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි බැලු බැලමට නම් මේක AI වලින් නිර්මාණය කරපු එකක්. ඉතින් ඒක නිසාත් මේ දේ ඇත්තටම සිදු වෙයි කියලා අපිට අනුමාන කරන්න බෑ. ඉතින් මේකේ තියෙන විදියට මැග්නිටෝ, වොල්වරින්, ඩෙඩ්පූල් වගේ හැමෝම ටෝබිගේ යුනිවර්ස් එකට ඇවිල්ලා එයත් එක්ක ෆයිට් කරනවා කියලා පෙන්නලා තියෙනවා.
දැන් ඔයාලා බලයි ටෝබි ඉන්නේ එහෙම නැත්නම් අපි මුල්ම කාලේ බලපු ස්පයිඩර්මෑන් ඉන්නේ වෙනමම තැනකද කියලා. ඔව් ඇත්තටම අපි මේ දකින වොල්වරින් වගේ කැරක්ටර්ස්ලා ඉන්නේ වෙනමම යුනිවර්ස් එකක. අපි මේ දකින ටෝබිගේ ස්පයිඩි ඉන්නේ වෙනමම අර්ත් එකක. ඉතින් ඒක නිසා මේ වගේ විවිධ යුනිවර්සස් වල තමයි මෙයාලගේ කතාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට ටෝබිගේ යුනිවර්ස් එකට මැග්නිටෝ සහ එක්ස්මෙන් සයිඩ් එකේ අනිකුත් කට්ටිය ඇවිල්ලා මෙයාව පරද්දන්න දරන උත්සාහයක් තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඔෆිෂියල් සෝස් එකකින් දැක බලාගන්න ලැබෙන වීඩියෝ කිහිපයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේකත් රූම එකක් එහෙම නැත්නම් යම්කිසි විදියක ෆෑන්ස්ලා විසින් නිර්මාණය කරපු දෙයක් කියලා තමයි අපිට තවදුරටත් අනුමාන කරන්න වෙන්නේ. රයිට්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි ටෝබි මේ විදිහට තනියම ෆයිට් කරන්න කියන එක? ඇත්තම කිව්වොත් අපිට මේ මොහොත වෙද්දි කොහෙවත් සඳහන් කරලා නැහැ ටෝබිගේ යුනිවර්ස් එකේ තවත් හීරෝස්ලා ඉන්නවා කියන එක. ඉතින් දැන් දින තොරතුරු මත ටෝබි විතරයි ඒ යුනිවර්ස් එකේ ඉන්න එකම හීරෝ වෙන්නේ. ඉතින් ඔන්න ඔය දෙයින් නිසා තමයි ගොඩක් ෆෑන්ස්ලා මේ වගේ එක්ස්මෙන් ලව මේ තියරි එකට එකතු කරලා ටෝබිත් එක්ක මේ ෆයිට් එක යනවා කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී පැහැදිලි කරන්න ඕන දේ තමයි ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති ඇත්තටම ස්පයිඩර්මෑන්ට එක්ස්මෙන් ලව පරද්දන්න පුළුවන්ද? නැත්නම් එක්ස්මෙන් ලත් එක්ක ස්පයිඩි ෆයිට් කරොත් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියන එක. ඉතින් මේ ගැන සාකච්ඡා කරද්දී මාවල් කොමික්ස් පැත්තේ අපිට හොඳ උදාහරණයක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී සිද්ධ වුණ දේ ගැන සාකච්ඡා කළොත් මාවල්ලගේ මුල්ම කාලේ ආපු සීක්‍රට් ෆෝස් ඉවෙන්ට් එකේදී තමයි මේක සිද්ධ වෙන්නේ. මේකට අනුව එක්ස්මෙන්ලා ඇවෙන්ජර්ස්ලාට විරුද්ධව ගිහින් රහස් සාකච්ඡාවක් සිද්ධ කරනවා. ඉතින් මේ රහස් සාකච්ඡාව ඇහුණු අපේ ස්පයිඩර්මෑන් එක්ස්මෙන්ලාව නවත්තන්න එහෙම නැත්නම් මේ එක්ස්මෙන්ලා කරන්න යන දේ ගැන කැප්ටන් ඇමරිකාට දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී එක්ස්මෙන්ලා අපේ ස්පයිඩිව නවත්තන්න ලොකු උත්සාහයක නිරත වෙනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට ස්පයිඩර්මෑන් හරිම දක්ෂ විදියට ස්ටෝම්ව, රෝග්ව, ඒ වගේම නයිට් ක්‍රෝලර්, වොල්වරින් වගේ අනිකුත් එක්ස්මෙන්ලා රාශියක්ම එකම මොහොතකදී පරාජය කරලා දාන්න සමත් වෙනවා. එහෙම නැත්නම් යාලව අඩපණ කරන්න සමත් වෙනවා. ඉතින් අවසානයේ ස්පයිඩර්මෑන් මේ පණිවිඩය දෙන්න යන්න ලැහැස්ති වෙද්දිම ප්‍රොෆෙසර් එක්ස් විසින් ස්පයිඩිගේ මයින්ඩ් එකේ මේ සිදුවුණු දේ ගැන අමතක කරලා මේ ප්‍රශ්නය නවත්තලා දානවා. ඉතින් මම මේ දේ ඔයාලට කිව්වේ ඇත්තටම ස්පයිඩර්මෑන්ට එක්ස්මෙන්ලට යම්තාක් දුරකට තනියම ඇටැක් කරන්න පුළුවන් කියන එක. ඉතින් මෙතනදී ඔයාලට මතක් කරන්න ඕන දේ තමයි කොමික්ස් වලදී මේ දේ සිද්ධ වුණත් මේ දේ සිද්ධ වෙන්නේ නිකන් කාමරයක් වගේ ඇතුළත. ඒ කියන්නේ මේක එලි මහනක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එලි මහනක වගේ දෙයක් සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ස්ටෝම් වගේ කැරක්ටර්ස්ලා, රෝග් වගේ කැරක්ටර්ස්ලාට ස්පයිඩර්මෑන්ට ලොකු තරගයක් දෙන්න ඉඩ ගඩක් තියෙනවා. ඉතින් ඕවරෝල් අපි මේ සිදුවීම පැත්තට හැරුණොත් කොමික්ස් වලදී මේ දේ සිද්ධ වෙලා තියෙන නිසා ටෝබිගේ යුනිවර්ස් එකට බැරි වෙලාවත් එක්ස්මෙන්ලා ඇටැක් කරන්න ආවොත් අනිවාර්යයෙන්ම ටෝබිට එක්ස්මෙන්ලාට හොඳ තරගයක් දෙන්න, හොඳ බැටල් එකක් දෙන්න ලොකු ඉඩ ගඩක් තියෙනවා. ඉතින් මම මේ දේ ඔයාලට කිව්වේ මේ තීරික ගැන මෙතනදී සාකච්ඡා කරපු නිසා. ඊළඟට ෆෑන්ස්ලා ගොඩක් සාකච්ඡා කරන අනිකුත් රූම එක තමයි ටෝබිගේ යුනිවර්ස් එක ඩිස්ට්‍රොයි වෙනවා කියන එක. ඉතින් මෙයාලා කියන විදිහට මේ ටෝබිගේ යුනිවර්ස් එක මල්ටිවර්ස් එකේ මේ වෙද්දි සිදු වෙමින් පවතින ඉන්කර්ෂන් එකකට අහු වෙලා ඩිස්ට්‍රොයි වෙනවා කියන එක තමයි මෙයාලා සඳහන් කරන්නේ. සමහර රිපෝට්ස් වලට අනුව ටෝබිගේ පීටර් පාකර් ඒ ඩිස්ට්‍රක්ෂන් එක අතරතුර මේ යනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් තැනක වොල්වරින් ටෝබිව ඝාතනය කරනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. රයිට්. දැන් ඔයාලා බලයි මොකක්ද මේ ඉන්කර්ෂන් එකක් කියන්නේ කියන එක. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම අරගෙන ආවිල්ලා තියෙන Secret Wars review එක බලන්න. ඒකෙදි මම මේ ඉන්කර්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා ගැඹුරින් පැහැදිලි කරලා තියෙනවා. Anyway, Marvel Comics වල ඉන්කර්ෂන් concept එක ජොනතන් හික්මන්ගේ 2015 දී නිකුත් වුණු Secret Wars storyline එකේදී තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් Marvel එකේ මේ තියෙන official explanation එකට අනුව විවිධ universes එක මත එක ගැටෙන්න පටන් ගත්තොත් ඒ realities දෙකම එහෙම නැත්නම් ඒ universes දෙකම destroy වෙන්න පුළුවන් කියන එක තමයි මෙයාලා පැහැදිලි කරන්නේ. ඉතින් ඒක නිසා ටෝබිගේ universe එකත් destroy වෙනවා කියන අනුමානයට අපිට යන්න පුළුවන්. හැබැයි Marvel එකේ මම මේ කියපු event එකට අනුව universes දෙකක් destroy වෙන්න යද්දී ඒ universes වල හිටපු heroesලා එකිනෙකාට විරුද්ධව තමන්ගේ universes ආරක්ෂා කරගන්න හරිම දරුණු fights වලට එළඹිලා තිබ්බා. ඉතින් ඒක නිසා සමහර විට ටෝබිගේ universe එක destroy වෙන්න යද්දී එහෙම නැත්නම් ඒකට මොකක් හරි අනතුරක් එද්දී X-Men තමන්ගේ universe එක බේරගන්න ටෝබිගේ ස්පයිඩි ඉන්න universe එක විනාශ කරන්න ආව වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය මොහොතේදී ටෝබි versus අනිකුත් X-Men අතර සටනක් යන්නත් පුළුවන්. අවසානයේදී ටෝබි ඝාතනය වෙලා හෝ එහෙම නැත්නම් ඉන්කර්ෂන් එකට අහු වෙලා හරි ටෝබිගේ මුළු universe එකම නැති වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මේට අමතරව Secret Wars එක ගැන සම්බන්ධ කරලා ටෝබිට සම්බන්ධව තවත් රූම එකක් තියෙනවා. ඉතින් මේකට අනුව මේ විවිධ universes collapse වෙලා මේ හැම දෙයක්ම විනාශ වෙලා අන්තිමට Dr. Doom විසින් මේ multiverse එකේ එයාට බේර ගන්න පුළුවන් හැමදේම අරගෙන battle world එකක් නිර්මාණය කරාට පස්සේ ටෝබිගේ ස්පයිඩි ආයමත් return වෙනවා කියලා රූම එකක් තියෙනවා. ඉතින් මේක රූම එකක් කියලා කිව්වට ගොඩක් ෆෑන්ස්ලා මේක තීරය එකක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ Doomsday movie එකේදී ටෝබිගේ universe එක විනාශ වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී මෙයාලා
කියන විදිහට යුනිවර්ස් එක විනාශ වුණත් ටෝබි කොහොම හරි මෙතනින් බේරෙන්න සමත් වෙලා තියෙනවා කියලා තමයි මෙයාලා ඉදිරිපත් කරන්නේ. ඉතින් මාවල්ගේ මම අර කියපු Secret Wars කොමික් එක පැත්තට හැරුණොත් මොන දෙයක් වුණත් අවසානයේ බැටල් වර්ල්ඩ් එක නිර්මාණය වුණත් බැටල් වර්ල්ඩ් එකට අහු නොවුණු වෙනත් යුනිවර්සස් වල හිටපු තවත් සමහර සුපර් හීරෝස්ලා වෙනමම සර්වයිව් වෙලා හිටියා. ඉතින් ඔන්න ඔය සර්වයිව් වුණු හීරෝස්ලා තමයි අන්තිමට ඩොක්ටර් ඩූම්ගෙන් මේ හැමදේම ආයෙමත් වෙනස් කරලා මේ හැම දෙයක්ම ආයෙමත් රීසෙට් කරන්න පටන් ගන්න. ඉතින් කොහොම හරි මම දැන් ඔයාලට කියවනේ වෙනත් හීරෝස්ලා වගේක් සර්වයිව් වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය concept එකම මෙයාලා ලයිව් ඇක්ෂන් එකටත් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මෙයාලගේ මේ තියෙන තියරි එකට අනුව ටෝබි, ඇන්ඩ්‍රු ගාෆීල්ඩ්, ටොම් හොලන්ඩ්, වොල්වරින්, තවත් X-Men ලා කිහිප දෙනෙක්, Fantastic Four ටීම් එකේ කිහිප දෙනෙක්, පරණ Avengers ලා කිහිප දෙනෙක් මේ විදියට බැටල් වර්ල්ඩ් එකට අහු වෙන්නේ නැතුව සර්වයිව් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට සර්වයිව් වුණු හීරෝස්ලා අතරේ මම කිව්වත් විදියට ටෝබි ඉන්නවා කියලා තමයි මෙයාලා මේ තියරි එකක් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් කට්ටිය සඳහන් කරලා තියෙනවා ටෝබිගේ මේ ක්ලාසික් සූට් එකට අමතරව ඩූම්ස්ඩේ මූවි එකේදී ටෝබිව පෙන්නුවොත් එයාට අලුත් සූට් එකක් ලබා දෙයි කියලා. ඉතින් මම නම් හිතන්නේ නැහැ ටෝබිව අලුත් සූට් එකක් ලබා දෙන්න විතරක් මේ විදියට මූවි එකට ඉන්ට්‍රොඩියුස් කරොත් කරයි කියන එක. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. රයිට්, මෙතනදි කතා කරන්න ඕන අනිකුත් දේ තමයි අපි හැමෝම දන්නවා RDJ තමයි ඩොක්ටර් ඩූම් විදියට රිටර්න් වෙන්නේ කියන එක. ඉතින් කලින් දවසකදී තිබ්බ ඉවෙන්ට් එකකදී RDJ ඇඳන් හිටපු ජැකට් එකක ඉමේජ් එකක් මේ දවස්වල වෛරල් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ කට්ටිය මේ පෙන්වන ජැකට් එකේදී බයි ටෝබි කියලා පොඩි පැච් එකක් තියෙනවා. ඉතින් මේ පැච් එකේ බයි ටෝබි කියලා තියෙන නිසා ගොඩක් අය අනුමාන කරනවා ඇත්තටම ඩූම්ස්ඩේ මූවි එකේදී ඩොක්ටර් ඩූම් විසින් ටෝබිව ඝාතනය කරයි කියන එක. ඉතින් මෙතනදී ඔයාලට පැහැදිලි කරන්න ඕන දේ තමයි මම දන්න දේවල් වලට අනුව මේ ඉමේජ් එක ෆෑන්ස්ලා විසින් නිර්මාණය කරපු එඩිට් කරපු ඉමේජ් එකක් කියන එක. ඒකට හේතුව තමයි කලින් පෙන්නපු ඉමේජස් වලදී එහෙම නැත්නම් කලින් මේ තිබ්බ ජැකට් එකේදී මේ විදියට බයි ටෝබි කියලා පැච් එකක් ඒ ජැකට් එකේ තිබ්බේ නැහැ. ඉතින් මේ කට්ටිය ලොකු හයිප් එකක් හදන්න ඕනේ නිසා මේ ෆෑන් තියරිස් ගොඩක් හයිප් කරන්න ඕනේ නිසා තමයි මේ විදියට මේ එඩිට් ඉමේජ් එකක් මේ දවස්වල ෂෙයා කරන්න පටන් අරන් තියෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේක ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් දැනට දෙන තොරතුරුත් එක්ක ටෝබි සම්බන්ධව තියෙන විවිධ ෆෑන් තියරිස්, රූමර්ස් අපිට මේ විදියට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි මාවල් මේ විදියට ටෝබි ඉන්නවද නැද්ද? එහෙම නැත්නම් ඇන්ඩ්‍රු ඉන්නවද නැද්ද කියන එක සීක්‍රට් එකක් විදියට තියන්නේ කියන එක. ඉතින් ඔයාලා හැමෝම දන්නවා. ගොඩක් දේවල් ස්පොයිල් නොකර ෆෑන්ස්ලාට රියල් විදියට ඒ මොමන්ට් එකේදී ඒ එක්ස්පීරියන්ස් එක විඳ ගන්න සලස්සලා තියෙනවා කියන එක. ඉතින් ඒක නිසා මේ රංගනයෙන් දායක වෙන විවිධ ඇක්ටර්ස්ලාට මේ කිසිම දෙයක් කියන්න එපා. ඒ වගේම විවිධ දේවල් ස්පොයිල් කරන්න එපා කියලා මෙයාලා අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ ළඟකදීත් සෙබස්ටියන් ස්ටෑන් ඒ කියන්නේ වින්ටර් සෝල්ජර්ට රංගනයෙන් දායක වෙන ඇක්ටර්ත් සඳහන් කරලා තියෙනවා මේ කිසිම ඇක්ටර් කෙනෙක් තවමත් ඩූම්ස්ඩේ එකේ සම්පූර්ණ ස්ක්‍රිප්ට් එකවත් රීඩ් කරලා නැහැ කියන එක. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මාවල් මූවි එකක් රිලීස් වෙන්න කලින් සම්පූර්ණ ප්ලොට් එක ලීක් නොවෙන්න හේතුව තමයි මෙයාලා මේ විදිහට අරගන්න දරුණු තීරණ වෙන්න පුළුවන්. ඉතින් ටෝබි ඇත්තටම මූවි එකේ ඉන්නවද නැද්ද? මූවි එකේ ඉඳීද නැද්ද කියලා අපිට ෆෑන් තියරිස් ඒ වගේම විවිධ රූමර්ස් එහෙම නැත්නම් අපිට විවිධ ඩිස්කෂන් තමයි සිද්ධ කරන්න වෙන්නේ. තවමත් ටෝබි ඩූම්ස්ඩේ මූවි එකේ ඉන්නවද? Secret Wars මූවි එකේ ඉන්නවද? එහෙම නැත්නම් මේ මූවි එකකදී මෙයා ඝාතනය වෙනවද නැද්ද කියන එක රූමර්ස්, ෆෑන් තියරිස් විතරයි. ඉතින් ඔය දේ නිසාම තමයි මම රිවිව් එකේ මුලදිත් ඔයාලට කිව්වේ අද රිවිව් එකෙන් අපි පැහැදිලි කරගන්න යන්නේ රූමර්ස්, ඒ වගේම ෆෑන් තියරිස්, ඒ වගේම එක එක්කෙනා අදහස් කරපු එහෙම නැත්නම් විවිධ විදියට ව්‍යාප්ත කරන්න උත්සාහ කරපු එයාලගේ අදහස් විතරයි කියන එක. ඉතින් ඒක නිසා මම ඔයාලට ආයෙමත් කියනවා මේ රිවිව් එක බලලා මේ දේවල් වැඩිය කන්ෆර්ම් කරගන්න එපා. මම මේ ඔයාලට ඉදිරිපත් කරේ මේ රිවිව් එක බලන ඔයා සහ මම මාවල් ෆෑන් කෙනෙක් විදියට මේ රූමර්ස් සහ තියරිස් දැනන් ඉන්න එක ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් මේ දේවල් ඒ විදිහටම සිද්ධ වෙයි කියලා ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා. රයිට්. ඉතින් අද රිවිව් එකෙන් ටෝබිට සම්බන්ධව තියෙන හැම රූම් එකක් වගේම හැම ෆෑන් තියරි එකක් ගැනම මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ටෝබි සහ ඒ වගේම මේ X-Men ලා සම්බන්ධ ගැටුම සිද්ධ වෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන තියෙන ෆෑන් තියරිස් මොනවද කියලා ඔයාලට පැහැදිලි කරන ගමන් මාවල් කොමික්ස් වලදීත් ඇත්තටම මේ දේවල් සිද්ධ වෙලා තියෙනවද කියන එක ගැන මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි මම මේ කිව්ව Secret Wars කොමික් ඉවෙන්ට් එක ඒ වගේම විවිධ X-Men කැරක්ටර්ස්ලා විවිධ මියුටන්ට්ස්ලා ගැන මම මෙන්න මේ වගේ රිවිව්ස් වලදී හරිම ගැඹුරින් ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ රිවිව් එක බලලා අපේ හැම රිවිව් එකක්ම බලන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඉතින් අද රිවිව් එකේදී මම ඔයාලට සඳහන් කරපු රූමර්ස් ඒ වගේම විවිධ ෆෑන් තියරිස් වලට ඔයාලා එකගද නැද්ද? එහෙම නැත්නම් ඔයාලත් ඒවා බලාපොරොත්තුෙන් ඉන්නවද නැද්ද කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක්ම නෙමෙයි මම මේ කිව්ව රූමර්ස් වලට අමතරව ෆෑන් තියරිස් වලට අමතරව ඔයාලට තියරිස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක්ම නෙමෙයි රිවිව් එක ගැනත් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් අද රිවිව් එක ඔයාලගේ යාළුවා අතරේ බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් අපේ අනිකුත් රිවිව්ස් බලලා අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ඔයාලට මතක් කරනවා. රයිට්. එහෙනම් අපි මේ වගේම තවත් රිවිව් එකකින් මුණ ගැහෙමු. ඔයාලට
සුබ දවසක්.